කීයද කොමඩු? කොමඩු 240යි කිලෝ. කිලෝ එක. අපි ඇයි මෙච්චර ගන්න? ඒකෙන් අහන්න ඕනේ කොනේ මනේ. මොනවද ඉතලන්නේ? කොමඩු මොනවද ඉතල? මේක දිනනවා නේ. අත්ත කරනවා නේද? මං ඇවිල්ලා ආදායම් බදු. කියන්නේ. ආදායම් බදු අපි දන්නේ. ඒවනව නේද? ආදායම් බදු කියන්නේ කොහොමද පුතේ මේවා කොඹුරු ගෙඩියක් උගුල්ලා අපිට පොඩි කම්ප්ලේන්ට් එකක් ඇවිල්ලා දෙන එකයි මේ ආවේ. කාගෙන්ද? කෝල් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතෙන්ට ආදායම් බදු ගෙවන්න කියලා. ආදායම් බදු කියන්නේ තියා අපේ මහත්තයා අපිට කණ්ඩවත් නැතිව ඉන්නේ මේ. හරිද? වරුද? පියදමවත් නැහැ මේ දවස්වල. රුපියල් 1000ක්වත් සොයාගන්න අහලා බලන්න. මේ කිලෝ අයියේ ගෙනාවේ කීයද දන්නවද? කිලෝ 550යි. මේක දැන් දවස් ගාණක් විකුණන්න වෙනවා. ඔන්නෝම තමයි ජීවිතේ. ඒ කියන්නේ කිලෝ 550ක් වගේ ගෙනාවද? කිලෝ 550 තමයි මේ ගෙනාවේ. ඔච්චර තමයි ගෙනාවේ ඊයේ. අපිට කෝල් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයා දවසට ලක්ෂයකමාරක් හොයනවා කියලා. ඉතින් බලන්න ඕගොල්ලෝ හොයන්න බලන්න. අපි හොයන්න ඕන. ඔව් හොයන්න ඕගොල්ලෝ හොයන්න නේද? කමක් නැහැ නේ අපි ඉතින් කෝල් ආපුවා පොඩ්ඩක් බලන්න එනවා ඉතින්. බලන්න අම්මෝ ලස්සක දවසට ඔයා කියන්නේ සාමාන්‍ය වා කීයක් විතර? මට රුපියල් 2000ක් විතර නම් ආදායම් තියෙයි. ඒ තරවත් නැහැ. එහෙමවත් නැහැ. දවසට ලක්ෂයකමාරක් කොහෙද හොයන්නේ? ලස්ස හොයාගන්න කොහොමද? මේවා එහෙනම් කිලෝ 1000ක් විතර ගවන්න ඕනේ. ඈ අපිට දැන් 50000ක් වට ගහන්න කියලා තියෙනවා නගර සභාවක. ඉතින් අදට යන්නම් මම හොයලා බලනවා හැබැයි. හොයන්න බලන්න. දෙවිහාඳුන හොයන්න බලන්න. අපේ අම්මෝ මොනවද රටේ වෙනස් වෙන්න ඕන සාමාන්‍ය. ඕක කන කතා කරලා දැන් නෑ අපේ රටේ. අපි එදා ඉඳන් කතා කරනවා නේද? මම මේකේ අවුරුදු 15ක් මෙතන ඉන්න මිනිහෙක්. එහෙනම් ඉතින් එහෙම හම්බ කරන්න මටත් දැන් අට්ටු 10 15 බිල්ඩින් වාහන 10 15ක් මේ වාහනෙත් මගේ නෙමෙයි. මේක මේ දැන්ටත් මේක පිනස් එකත් ඇරියස් වල තිනවා ලස්සයක්. ලක්ෂයක් නේ. ඔව්. එක් ලස්ස ගානක් ඇරියස්. වැඩක් නෑ කතා කරලා. ඒකොල්ල පොඩි වීඩියෝ එකක් කරේ. ඒකොල්ල නෑ නේද? නෑ. ඒකොල්ල එනවා මම ඒගොල්ලෝ මේකේ ලස්සේ දෙකේ කියලා. අපේ පුතේ ජීවිතය ගැන හරි අමාරුයි. අනිවාර්යෙන්ම. මේ අපි ගිහින් එන්න අපි පොඩි YouTube channel එකකින් ආවේ. වීඩියෝ එකක් කරේ අපි මේ පොඩ්ඩක්. මගේ මගෙන් identity එකවත් ඉල්ලුවේ නෑනේ. නෑ මම මෙහෙමයි ඉතින්. මට ඉතින් මේක මම තේරුම් මෙයා ඔය ෆෝන් එක මේ මෙහෙම කරකිනකොට මම දන්නවා මගේ මේ ළඟදී මේවා ගන්න නෙමෙයි ආවේ කියලා. මේ නෑ කියලා. මම ඉච්චර මෝඩ මණිකුර නෙමෙයි. මම මෙතන මේ ළඟදී වට්ටකගෙන මගේ මේ එකක් දැම්මා. වට්ටක්ක් තියන් ඉන්නවා. වට්ටකගෙන මගේ දැම්මා මේකේ මේ මහත් එක්ක ඇවිල්ලා අරගෙන. ඕවා නම් පුතේ අපිට කතා කරන්න පුළුවන් ඕන විදිහකට. හරි. මේ ඉතින් මේ අපි පුතේ මේවා ගැන කතා කරලා වෙනස් වෙන්නේ නැහැ. වැඩක් නෑ. වැඩක් නැති හින්දා තමයි එහෙම කතා නොකර ඉන්නේ නේද? මේ අපි දැන් මේකේ අවුරුදු ගණනාවක් ජීවත් වුණා. අපි ගන්න කාලේ නම් ඔයා මෙතනනේ. මම අවුරුදු කීයක් ඉන්නවද? මගේ නම කොමඩු මාමා. කොමඩු උපතේ ඉඳලා හිටියේ මම මෙතන. අවුරුදු 15ක් විතර බිස්නස් කරනවා. ඔක්කොම වෙනස්. දැන් ගෙනියන්න බෑ. වාහන වල බිස්නස් ගෙවන්න බෑ. ජීවත් වෙන්න අමාරුයි. ඉතින් කොහොමද බිස්නස් එක කරන්නේ? බිස්නස් කරන්නේ. කොහොමද මේ ගෙනියන රටාව ගෙනියන්නේ? එහෙම තමයි පුතේ. හැබැයි මෙහෙමයි. මේක ඉතින් මොනවා හරි කරලා මේක වෙනස් වෙන්න ඕනේ. අනිවාර්යෙන්. මේ රටාව වෙනස් වෙන්න ඕනේ. වෙනස් වුණා හැබැයි මොනවා හරි වෙනස් වෙයි සමහර විටක. ඒක තමයි බලාපොරොත්තු. අපි බලාපොරොත්තු තියෙන්නේ කරුවප්පකාරම්ම අපේ දරුවන්ගේ දරුවන්ට ජහමකට යන්න අපි පැවැත්මක් ඇති වෙන්න මේක සාධාර දෙනවා මේක වෙනස් වේවා කියලා. බුදු සරණයි දේවි අපි යනවා. thank you. හරි මම දැල්ලා ඉතින් මේ පැත්තේ